2026 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ඊයේ දිනේදී විචිත්‍රවත් සමාරම්භක උළෙලක් සමගින් SSC පිටියේදී ආරම්භ වූ අතර මෙහි මංගල තරඟය ලෙස ගියවර ශූරයන් වූ ජෙෆ්නා කින්ස් කණ්ඩායම සමග ගෝල් ගැලන්ස් කණ්ඩායම තරඟ වැදුණා. පළමු තරඟයේදීම කාසියේ වාසය දිනාගත් ජෙෆ්නා කින්ස් කණ්ඩායම් නායක බානුග රාජපක්ෂ තීරණය කරා ප්‍රථමයෙන් පන්දු යැවීමට. කෙසේ වෙතත් මෙම තීරණයට මුල සිටම අභියෝග එල්ල කිරීමට ගාල්ල කණ්ඩායම සමත් වූ අතර ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් සෑම් හාපර් විසින් පන්දු 19කින් වේගවත් ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණේ තම කණ්ඩායමට අවශ්‍ය කරන ආරම්භයක් ලබා ගනිමින්. ගාල්ල කණ්ඩායමේ ලකුණු 82ක් වන විට කඩලු 3ක් බිඳ වැටී තිබුණු මොහොතක පිටියට පිවිසි චරිත් අසලංක සහ සහන් ආරච්චිගේ ලකුණු 74ක සම්බන්ධතාවය පවත්වා ගනිමින් ගාල්ල කණ්ඩායම ස්ථාවර මට්ටමට ගෙන ඒමට සමත් වුණා. මෙහිදී චරිත් අසලංක සමත් වූවා මෙවර LPL තරඟාවලියේ පළමු අර්ධ ශතකය ලබා ගැනීමට ඒ පන්දු 38කින් ලකුණු 65ක් ලබා ගනිමින්. මොවුන් දෙදෙනාගේ දැවියාම සමග එනිමේ අවසන් භාගයේ පිටිට පිවිසි නායක දසුන් ශානක සහ මොහොමඩ් නවාස් වේගවත් ඉනිම් ක්‍රීඩා කරේ දසුන් ශානක පන්දු 9කින් ලකුණු 31ක් සහ මොහොමඩ් නවාස් පන්දු 9කින් ලකුණු 21ක් ලබා ගනිමින්. යනුව මොවුන් දෙදෙනාට හැකියාව ලැබුණා ගාල්ල කණ්ඩායමේ ලකුණු පුරව ලකුණු 213ක් දක්වා ඉහළ දැමීමට. ඉතින් 214ක ජයග්‍රාහී ඉලක්කය සඳහා පිටිට පිවිසි ජෙෆ්නා කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා ගැනීමට හැකියාව ලැබූ අතර ඔවුන්ගේ වේගවත් ආරම්භය දැමීමට දසුන් ශානක පාවිච්චි කරේ එෂාන් මාලිංගව. පාවර්ප්ලේ අවසාන පන්දුවාරදී පන්දුව අතරගත් එෂාන් මාලිංගට හැකියාව ලැබෙනවා හොඳින් ලකුණු ලබා ගනිමින් සිටි අවිෂ්කර පෙනාන්දු පිටින් ඉවත් කිරීමට සහ ඉබ්‍රහීම් සද්රාන්ගේද කඩලු ලබා ගනිමින් එම පන්දුවාරයේ කඩලු 2ක් ලබා ගැනීමට. ඉන්පසුව ජෙෆ්නා කණ්ඩායමට හිස එසීමට ගාල්ල කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර බානුගගේ දැවී යාම සමග පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේට හැකියාව ලැබුණා 6 පාර 2ක් සහ 4 පාර 4ක් සමගින් පන්දු 24කින් ලකුණු 40ක් ලබා ගැනීමට. කෙසේ වෙතත් වියස් කාන්ත හැකියාව ලැබුණා දුනිත් වෙල්ලාලගේ දවා ගැනීමට ඔහු විසින්ම උඩ පන්දුවක් ලබා ගනිමින්. කෙසේ වෙතත් අවසාන මොහොතේ ඉම්පැක්ට් ප්ලේයර් ලෙස පිටිට පිවිසි චමින්දු වික්‍රමසිංහගේ උත්සාහයද අපත ගියේ ඔහු දුවද්දී දැවී යාමකට ලක්වීම හේතුවෙන්. අවසානයේ ජෙෆ්නා කණ්ඩායම ලකුණු 177කට සියලු දෙනා දැවී යාම සමග ගාල්ල කණ්ඩායමට ලකුණු 36ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා LPL පළමු තරඟයේදීම. අද දවසේත් ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ තරඟ දෙකක් පැවැත්වෙන අතර තරඟාවලියේ උණුසුම් තොරතුරු ලබා ගැනීමට අප සමග එකතු වන්න SLC Show YouTube channel එක subscribe කරන්න.